Hi everyone, welcome back to our channel, YouTube channel, Easy English with Deva. එමනම් හැමෝම ආදරයෙන් පිළිගන්නවා. අද අපේ දෙවෙනි පාඩම මම හිතනවා බලාපොරොත්තු වෙනවා ඕගොල්ලෝ ගිය පාඩම බලන්න නැති. ඒක තේරුම් ගන්න නැති. ඒ වගේම ඒකට අදාළව වාක්‍ය ඕගොල්ලන්ට හදන්න කියලා කිව්වා. පුළුවන් තරම් ඕගොල්ලන් හදන්න කියලා කිව්වා. හදන්න නැති කියලා බලාපොරොත්තු වෙනවා. ඒ වගේම මේක තමයි අද දෙවෙනි පාඩම. වැඩි ගොඩක් කතා බහ නොකර අපි කෙලින්ම පාඩමට යමු. නැත්නම් වීඩියෝ එක ගොඩක් දිග වෙනවා. So let's start. අපි පටන් ගමු ඒ නිසා, right? එහෙනම් අපි last week this is where we stop. මේකෙන් තමයි අපි පාඩම නතර කරේ. මම ඕගොල්ලන්ට කිව්වා I like fruit කියන එක අපිට මේ විදිහට ගේන්න පුළුවන් කියලා. The fruit I like. මම කැමති පළතුර. මම කැමති පළතුර. දෙවෙනි වාක්‍යය. The bread you like. ඔයා කැමති පාන්. ওই විදිහට අපිට වෙනස් කරලා හදා ගන්න පුළුවන්. අපි දැන් මේ වාක්‍ය ටික සම්පූර්ණ කරමු. මේක වාක්‍ය සම්පූර්ණ කරන්න හම්බුනේ නෑනේ. අපි මේ වාක්‍ය සම්පූර්ණ කරලා ඉමු. The fruit I like is අපිට යොදන්න පුළුවන් මෙතෙන්ද තමන්ට කැමති පළතුරක්. The fruit I like is apple. මම කැමති පළතුර තමයි apple. ඒක තමයි වාක්‍ය තේරුම එන්නේ. අපි දෙවෙනි වාක්‍යයටත් යමු. දෙවෙනි වාක්‍යය කියනවා the bread you like. මොකද තේරුම? ඔයා කැමති පාන්. The bread you like අපි කියනවා වාක්‍ය is not here. H-E-R-E here. ඔයා කැමති පාන් මෙතන නැහැ. The bread you like is not here. පැහැදිලිද? right. මේවා අපි තව විස්තරාත්මකව ඉදිරියේදී කියලා දෙනවා. right. ඊළඟට තුන්වෙනි වාක්‍යය the ice cream we like. අපි කැමති ice cream. අපි කැමති ice cream. The ice cream we like is chocolate. C-H-O-C-A-L-A-T. The ice cream we like is chocolate. අපි කැමති ice cream තමයි chocolate. පැහැදිලිද? ඔන්න වාක්‍ය සම්පූර්ණ වුණා. අපි තාම මේ like කියන ක්‍රියාපදය ගැන කතා කරන්නේ. right. ඊළඟට the cake they like. කොහොමද තේරුම එන්නේ? ඒගොල්ලෝ කැමති cake. ඒගොල්ලෝ කැමති cake. The cake they like. අපි හදනවා වාක්‍ය සම්පූර්ණ කරනවා එහෙනම් the cake they like is Black Forest. The cake they like is Black Forest. ඒගොල්ලෝ කැමති cake එක තමයි Black Forest cake එක. ඒගොල්ලෝ ආස කැමති cake එක තමයි Black Forest cake. යන වාක්‍ය සම්පූර්ණ වුණා. හරිද? ඊළඟ the music he likes. ඔහු කැමති සංගීතය. ඔහු කැමති සංගීතය කොහොමද එනම් කරන්නේ? අපි දානවා ක්‍රියාපදයේ is. The music he likes is මොකක්ද? pop music. එයා කැමති සංගීතය තමයි pop music. ඔන්න වාක්‍ය සම්පූර්ණ වුණා. ඊළඟට the book she likes. ඇය කැමති පොත තමයි. The book she likes is අපි ලියන වාක්‍යයක් very famous. ඇය කැමති පොත හරිම ප්‍රසිද්ධ පොතක්. The book she likes is very famous. ඔන්න වාක්‍ය සම්පූර්ණ වුණා. ඊළඟට අවසාන වාක්‍යය හැටියට අපි ගන්නවා මොකද තියෙන්නේ? The biscuit it likes. ඌ කැමති biscuit. ඌ කැමති biscuit එක තමයි the biscuit it likes is අපි දානවා වාක්‍යය මොකද්ද? The biscuit it likes is very අපි දාමු crunchy. The biscuit it likes is very crunchy. අර ක්‍රස් ගාලා හැපෙන බිස්කට් වර්ග තියෙන අන්න ඒවට තමයි you කැමති. The biscuit it likes is very crunchy. right. එහෙනම් අපි මේ දෙවෙනි වාක්‍ය රටාව ඉස්සෙල්ලා අපි වාක්‍ය ක්‍රමයක් හැදුවා. ඒක තව චුට්ටක් වෙනස් කරලා තව පොඩ්ඩක් ඇඩ්වාන්ස් කරලා ඔන්න දෙවෙනි වාක්‍ය රටාව අපි හදන්න අද ඉගෙන ගත්තා. එහෙනම් තව කීපයක් අපි කතා කරමු right පිළිබඳව. ඒතකොට මේවා මේ ඉදිරියට ගොඩාක් ඉස්සරහ උගන්වන්න තියෙන පාඩම් අපි ඉක්මනට ඉගෙන ගන්න ඕනේ. මේ වාක්‍ය රටා ඉගෙන ගන්න ඕනේ. එතකොට මම කිව්වා ඔයගොල්ලන්ට මේවා වෙනස් කරලා ඔයගොල්ලන්ට තව ගොඩාක් හදන්න පුළුවන්. අපි ගත්තොත් තව උදාහරණයකට මේ මෙතන වෙනස් කරන්න පුළුවන්. දාලා අපි දානවා the house I like.
මම කැමති නිවස. The house I like is very small. මගේ හිතේ තියෙන මම ආස ගේ පොඩි ගෙයක්. The house I like is very small one. පොඩි ගෙයක්. අන්න ඒ විදිහට ඔයගොල්ලෝ වාක්‍ය නිර්මාණය කරන්න. The more you work, more you practice, it's easier for you to learn fast. ඒක හරි ලේසි වෙනවා වාක්‍ය හදන්න ඔයගොල්ලෝ ප්‍රැක්ටිස් වෙනවා. ඒ නිසා මේ වාක්‍ය විතරක් නෙමෙයි ඔයගොල්ලෝ තව වාක්‍ය පුළුවන් තරම් මේ විදිහට හදන්න පුරුදු වෙනවා. එතකොට මේ වාක්‍යයත් පැහැදිලි. එහෙමනම් අපි යමු like යොදලා like කියන ක්‍රියාපදයේම යොදලා තව අපි වාක්‍ය රටා කීපයක් ඉගෙන ගන්න උත්සාහ කරමු. එතකොට ඔයගොල්ලන්ට තේරෙනවා මේ වචන වෙනස් කර ගොඩාක් වාක්‍ය හදන්න පුළුවන්. අපි මේ ඉක්මනට මාස දෙක යනකොට ඔයගොල්ලන් ඉංග්‍රීසි කතා කරන්න පුළුවන් වෙන්න ඕනේ. මාස දෙකයි. මම අනිවාර්යෙන් මේ දේ කරනවා. right? අපේ පාඩමත් එක්ක අපේ channel එකත් එක්ක එකතු වෙලා ඉන්න අනිවාර්යෙන් මාස දෙක යනකොට ඔයගොල්ලන්ට ඉංග්‍රීසි කතා කරන්න පුළුවන් වෙන්නම ඕනේ. නැති බැරි වෙන්න විදිහක් නෑ. right? මම ඉතින් ඔයගොල්ලන්ව ඉක්මනට මේ පාඩම් ටික මේ ක්‍රියාපද 30ක් යොදලා මේ මුළු ඉංග්‍රීසි භාෂාවෙම මේ කතා කරන්න අවශ්‍ය ව්‍යාකරණ ටික ව්‍යාකරණ කියලා උගන්වන්න නැතුව ඕගොල්ලෝගේ ඇඟට නොදිනි මම ඒ ටික උගන්වනවා. දැන් බලන්න මේ I, you, we, they, he, she, it. ඒ අතරේ තවත් පාඩමක් මම කවර් කරලා ඉවරයි. දැන් ඕගොල්ලෝ දන්නවා මේ වගේ තේරුම් ටික. right? තව පාඩමක් ඊයස්සේ කවර් කරලා ඉවරයි මේ ක්‍රියාපදත්. ක්‍රියාපද 30 උගන්වනකොට ඕගොල්ලන්ට මේ සම්පූර්ණ ඉංග්‍රීසි භාෂාව උගන්වන්න අවශ්‍ය ටික මම ඔයාලට නොදැනුවම උගන්වලා ඉවරයි. එහෙනම් ඊළඟට යමු. හරි. එතකොට මේ වාක්‍ය රටා ටික පැහැදිලි කරා. තව දෙයක් උගන්වනවා. right? ඊළඟ එකට යමු. ඊළඟට උගන්වනවා මම ALSO also. චූටි වචනයක් හැබැයි කතා කරද්දී යොදපුවම හරි ලස්සනයි. මේ වාක්‍යයත් එක්ක මේ වචන එකතු කරපුවම you can beautify your sentence. It's a small word but it means a lot. ඒකෙන් ගොඩි ලොකු අර්ථයක් තියෙනවා. right? වාක්‍යය හරි ලස්සන වෙනවා. මොකද්ද මේ also කියන එකේ තේරුම? අල්තයන්න. also කියන එකේ තේරුම මොකද්ද? අල්තයන්න. කොහොමද යොදන්නේ? ඒක තමයි දැන් ඉගෙන ගන්න. right? අපි වාක්‍යයක් ලියනවා මෙහෙම. I මම I කියන එකේ තේරුම මම. ඊළඟට අපි යොදනවා මේක. කොහොමද? ALSO also. දැන් කොහොමද කියන්නේ? I also. තේරුම මොකද්ද? මමත්. පැහැදිලිද? I කියන්නේ මම, I also කිව්වහම තේරුම වෙන්නේ මමත්. right. දැන් කොහොමද දැන් අපේ ක්‍රියාපදය අමතක කරන්න එපා. like කියන එකනේ අපි ඉගෙන ගන්න. LIKE like කියන ක්‍රියාපදය. එහෙනම් අපි කියනවා I also like. මොකක්ද දැන් තේරුම? මමත් කැමතියි. පැහැදිලිද? I also like කියන්නේ මමත් කැමතියි. එහෙනම් පැහැදිලිද? ඔයා you ඔයත් කිව්වොත් කොහොමද කියන්නේ එහෙනම්? you also. අපිත් කියන්නේ we also. ඔහුත් he also. ඇයත් she also. ඌත් it also. පැහැදිලිද? right. අන්න ඒ විදිහට අපට also යොදා ගන්න පුළුවන්. එහෙනම් අපි ඉගෙන ගන්න ක්‍රියාපදේ like. I also like. මමත් කැමතියි. ඔයත් කැමතියි. කොහොමද කියන්නේ? you also like. අපිත් කැමතියි. we also like. ඔහුත් කැමතියි. he also like. ඇයත් කැමතියි. she also like. පැහැදිලිද? ඔය විදිහට නම් වාක්‍ය හදන්න පුළුවන්. ඔන්න also යොදා ගන්න හැටි. ඊට පස්සේ තව වචනයක් මම කියලා දෙනවා. එකතු කරන්න මෙන්න මේ වචනේ. if දෙවෙනි වචනේ. if කියන එකේ තේරුම මොකද්ද? if කියන එකේ තේරුම තමයි නම් කියලා කියන්නේ. මොකද්ද තේරුම? නම්. මොකද්ද නම්? දැන් අපි ඉස්සර සිංහලෙන් කතා කරලා ඉමුකෝ. ඔයා යනවා නම්, ඔයා අද එනවා නම්, ඔයා දැන් නිදා ගන්නවා නම්, අම්මා අද ගෙදර එනවා නම්, ඔයා වැඩට යනවා නම්, බස් එක පමයි නම්. ඔන්න පැහැදිලිද? නම්. අන්නේ නම් කියන එක වෙනුවට අපි ඉංග්‍රීසියෙන් යොදන වචනය තමයි if. කොහෙටද යොදන්නේ?
කොහොමද යොදන්නේ කියන එක කියලා දෙනවා. දැන් also කියලා දුන්නානේ. ඒක අපහසුතාවයක් නැහැ. ඔයාලට තේරෙනවා. I hope you understood the use of also. කොහොමද also කියන එක පාවිච්චි කරන්න කියලා තේරෙන්නේ නැති. Then second word is if. ඊළඟ වචනේ තමයි if. මේවා ටක් ගාලා අල්ලගන්න. මේවා ඉගෙන ගන්න එකපාරයි. එතකොට ඒක ඔළුවට වැටෙනවා. ඊට පස්සේ ඔයාලගෙම you make your own sentences and you practice. එතකොට ඔයාලා practice කරනවා. Because you need to use all these kinds of words in your day-to-day conversations. Practice them. ඒවා එදිනෙදා වගේ යොදනවා අවශ්‍ය වෙන. ඒතර ඔයාලා practice වෙනවා, right? එහෙනම් අපි යොදපු වාක්‍ය if කියන එකත් අරගෙන. දැන් අපි කියනවා මෙහෙම වාක්‍යයක්. ඔයා you කැමති ක්‍රියාපදයේ යොදනවා like. ඔයා කැමති. කොහොමද කියන්නේ? you like. ඔයා කැමති නම් කොහොමද කියන්නේ එහෙනම්? වාක්‍ය හදමු. if කියන එක ගේනවා මුලට. එහෙනම් අපි ලියනවා if you like. ඔයා කැමති නම්. මෙන්න දෙවෙනි වාක්‍යය. අමුණන්න මේක මෙතෙන්න. එකතු කරන්න මේක. if you like, I also like. ඔයා කැමති නම් මාත් කැමති. මාත් I also. if you like, I also like. ඔයා කැමති නම් මාත් කැමති. පැහැදිලිද? පැහැදිලිද වාක්‍ය හැදෙන විදිය? right. මේ විදියට එකතු කරන්න කරලා වාක්‍ය අපට තව මෙහෙම තමයි අපි වාක්‍ය ගොඩනගන්නේ. This is how we build up sentences. Spoken කියලා කියන්නේ කතා කරන එක. අපිට කතා කරන්න ඕනේ. කතා කරන්න නම් we need sentences. We need to have the ability to build up sentences and make a long conversation. Right? එතකොට එහෙම තමයි ටිකෙන් ටික කරලා. ඒවට හරි අවශ්‍ය වෙන වැදගත් වෙන වචන තමයි මම මේ කියලා දෙන්නේ. right? එතකොට ඔයාලට මේක තේරෙනවා තව වාක්‍ය. ඔයා යනවා නම් කිව්වොත් if you go. ඔයා යනවා නම්. ඔයා එනවා නම් if you come. ඔයා එනවා නම්. ඔයා දන්නවා නම් if you know. ඔයා දන්නවා නම්. ඒකට ඕන තරම් වාක්‍ය හදන්න පුළුවන්. right? එහෙමනම් අපි වාක්‍ය තව එකක් හදමු. අපි කියමු මෙහෙම. if ඇය කැමති. කොහොමද ගන්නෙ එහෙනම්? she likes. මේක ඒක වචනයි ක්‍රියාපදයක් ඒක වචනයි. එහෙනම් if she likes ඇය කැමති නම් අපිත් කැමති. කොහොමද කියන්නේ එහෙනම්? if she likes අපිත් කියලා හදාගන්නේ කොහොමද? අපි කියන්නේ we. ඉංග්‍රීසි වලින් we කියන්නේ අපි කියන එක. එහෙනම් අපිත් කියද්දි we also. we also like. අපිත් කැමති. එහෙනම් වාක්‍ය හදන්නේ කොහොමද? if she likes ඇය කැමති නම් we also like. අපිත් කැමති. ඇය කැමති නම් අපිත් කැමති. පැහැදිලිද වාක්‍ය හදන්න ඇති? දැන් මේ වාක්‍ය පැටර්න් දැන් ඕගොල්ලන්ගේ වාක්‍ය හැදෙන්න ඕනේ. ඒක තමයි හෝම්වර්ක් එක. මේ පාඩම් අවසානයේ මේ පාඩම තව එක පාඩමක්. තව එක පාඩමක් ඊළඟ වද තුන්වෙනි පාඩම කරයින් පස්සේ මම දෙනවා සිංහලෙන් ඡේදයක් දෙනවා. ඒක අපි ඉංග්‍රීසි වලට කන්වර්ට් කරන්න ඕනේ. පැහැදිලිද? පොඩි ඡේදයක් වාක්‍ය 6 7ක 8ක විතර පොඩි ඡේදයක් දෙනවා. ඕගොල්ලෝ එදිනෙදා කරන වැඩ කටයුතු වෙන්න පුළුවන්. උදාහරණයකට උදේ මම මේ වෙලාවට නැගිටිනවා මෙහෙම කරනවා ඊළඟ කුස්සියට එනවා තේ එකක් හදා ගන්නවා තේ ඒ වගේ දේවල් පොඩි ඡේදයක් දුන්නාම මේ වගේ උගන්වපු ඒවායින් දෙන්නේ. එතකොට ඒක ඉංග්‍රීසි වලට කන්වර්ට් කරනවා. ඒක ප්‍රැක්ටිස් කරනවා. ඊට පස්සේ ඕගොල්ලෝ කතා කරගෙන යනවා. මාස 2 යනකොට කතා කරන්න පුළුවන් වෙන්න ඕනේ. ඊළඟට එන ලෙසන් එක තමයි වැදගත්ම එක. තුන්වෙනි පාඩම is the most important lesson. මම කියලා දෙනවා ඉංග්‍රීසි භාෂාව අවුරුද්දක් වෙන්න පුළුවන් අවුරුදු 2ක් වෙන්න පුළුවන් පන්ති ගිහිල්ලා ඉගෙන ගන්න ව්‍යාකරණ ටික විනාඩි 5න් මම ඔළුවට දාලා දෙනවා. තේරුණාද? ඔළුවට දාලා දෙනවා. මෙතෙන්ට දාලා දෙනවා. ටක් ගන්නකොට මොකද්ද මේ සිස්ටම් එක? එහෙමයි අපි ඉගෙන ගන්න ඕනේ. දෙයක් ඉගෙන ගන්නකොට ඒකේ කෙටිම ක්‍රමය අල්ලා ගන්න ඕනේ. කෙටිම ක්‍රමය ලේසිම මේ ටෙක්නික් එක ටක් ගාලා අල්ලා ගන්න ඕනේ. ඒක අල්ලග ඒක ඔයාලට තේරෙන්නේ නැහැ නේ. ඒ නිසා මම ඒක හදලා ඕගොල්ලන්ට දෙන පාඩම තමයි තුන්වෙනි පාඩම. ඒ පාඩම අහන්න මේ පාඩමෙන් පස්සේ මම මේ තාම ටිකක් සරලව කියලා දීලා යනවා. තුන්වෙනි පාඩම ඕගොල්ලෝ ඇහුවට පස්සේ ඔයාලට ආ ඉංග්‍රීසි ග්‍රැමර් ගැන කතා කරන්න දෙයක් නැහැ. මුළු ඉංග්‍රීසි භාෂාවෙම තියෙන ව්‍යාකරණ ටික ග්‍රැමර් ටික විනාඩි 5න් ලස්සනට කියලා දෙන පාඩම තමයි ඊළඟට එන පාඩම. ඒක මිස් නොකර බලන්න ඔයාලට තේරෙයි. ඒකේ වැදගත්කම. right එහෙනම්
if she likes ඇය කැමති නම් we also like අපිත් කැමති අපි කැමති නම් කොහොමද කියන්නේ if we like අපි කැමති නම් ඇයත් කැමති කොහොමද එහෙනම් කියන්නේ she also likes ලස්සනයි නේද දැන් වාක්‍යය අපි ඉගෙන ගත්තේ like කියන ක්‍රියාපදය ඉස්සරළම පොඩි පොඩි වාක්‍ය හදාගෙන ආවා දැන් අපි මෙතෙන් එනකන් ආවා right ඊළඟට අපි if කියන එක ඉගෙන ගත්තාද also කියන එක අරගෙන අපි වාක්‍ය ලස්සනට වාක්‍ය දෙකක් දැන් සම්බන්ධ කරගෙන යනවා මේක එක වාක්‍යයක් මේක එක වාක්‍යයක් ලස්සනට වාක්‍ය දෙක අපි සම්බන්ධ කරන්න ඉගෙන ගන්නවා. ඒතකොට මේවා ඉගෙන ගන්න ඕනේ. තව ඊළඟ ක්‍රියාපදයට එනකොට තවත් ගොඩාක් මම ව්‍යාකරණ ආවරණය වෙලා මම දැන් ඔයාලට කියලා දුන්නේ නැහනේ. ලොකු ග්‍රැමර් කියලා දුන්නේ නැහනේ. පොඩි පොඩි සරල වචන අරගෙන වාක්‍ය බිල්ඩ් අප් කරන විදිහ තමයි අපි කතා කරේ. රයිට් එහෙනම් පැහැදිලිද මේක? if we like අපි කැමති නම් she also like එයත් කැමති. පැහැදිලිනේ? රයිට්. එහෙනම් මේ අදට ඇති මේ පාඩම. දැන් මේකෙන් ඕගොල්ලෝ වාක්‍ය 30 40ක් හදන්න. if my mother likes අම්මා කැමති නම් father also like තාත්තත් කැමති. right? if our English teacher likes අපේ ඉංග්‍රීසි ටීචර් කැමති නම් දෙවෙනි වාක්‍යය හදන්න. we also like දැනට like වලින් අපි වාක්‍ය හදාගෙන යනවා. ඊළඟට තව ක්‍රියාපද ටට්ටක් ගාලා කරගෙන යනකොට අපිට තව වාක්‍ය හදන්න පුළුවන්. එහෙමනම් ගොඩක් දේවල් උගන්වන්නේ නැහැ අද පාඩමේ. අද පාඩමේ මේ ටික තමයි ඉගෙනුවේ. මේ ටිකට වාක්‍ය අඩුම 30 40ක් ඕගොල්ලෝ හදන්න. ලියන්න යන්න එපා. Don't write anything. Writing is different. Speaking in English is different. So try to speak. Make your own sentences as much as possible. පුළුවන් තරම් ඔයාලගේ වාක්‍ය හදන්න. ඒක තමයි සාර්ථකම දේ ඉංග්‍රීසි කතා කරද්දී. එහෙමනම් අදට පාඩම නවත්වනවා. ඊළඟ පාඩමේදී අපි හමුවෙමු. අපේ channel එකට like කරන්න, subscribe කරන්න. තාම like subscribe කරලා නැත්නම් subscribe කරන්න. ඊළඟට එන lesson එක අනිවාර්යෙන්ම අහන්න. ඔයාලට බොහෝම සරලව මුළු ඉංග්‍රීසි භාෂාවෙම තියෙන ඉංග්‍රීසි ග්‍රැමර් ටික පොඩි කොටසකින් කියලා දෙනවා. එකතු වෙලා බලන්න, අහලා බලන්න කොච්චර ලේසිද ඉංග්‍රීසි වල ග්‍රැමර් ඉගෙන ගන්න එක කියලා. right? එහෙනම් ඊළඟ third lesson එකෙන් හම්බෙමු. සුබ සන්ධ්‍යාවක් කියලා හැමෝටම ප්‍රාර්ථනා කරනවා. subscribe කරන්න, like කරන්න අපේ channel එකට. බොහොම ස්තුතියි.